ආයුබෝවන් මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ පොඩ්ඩක් රසවත් මාතෘකාවක් රසවත් වගේම වැදගත් මාතෘකාවක්. අපි අද බලමු සනතෝරියා එකක් සහ දික්‍රේතෝ ෆ්ලූසි එකක් අතර වෙනස මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අපි ඒක ඉතාලි භාෂාවෙන් කියන්නේ සනතෝරියා ඉමිග්‍රාසියෝනේ සහ දික්‍රේතෝ ෆ්ලූසි කියලා. අපි මේ වචන දෙක නිතරම අහනවා. සනතෝරියා එකක් එනවලු ෆ්ලූසි එකෙන් කොළ හදන්න පුළුවන්ද කියලා වගේ ගොඩක් දේවල් අපේ කට්ටිය අතර කතා බහ තියෙනවා. අපි අද බලමු මේ දෙකේ වෙනස හරියටම වටහා ගන්න කොහොමද? මම ඔයාලට සිංහලෙන් පැහැදිලි කරන්නම් මේ දෙකේ වෙනස මොකක්ද කියලා. සාමාන්‍ය සනතෝරියා එකක් කියලා කියන්නේ මොකක්ද? ඔයාලා දන්නවා ඕනම රටක නීත්‍යානුකූලව රැඳී සිටින්න සහ නීත්‍යානුකූලව රැකියාවක නිරත වෙන්න ඒ රටේ වීසා එකක් හෝ වැඩ කිරීමේ සම්බන්ධ පෙර්මිසෝ ඩි සෝජෝර්නෝ එකක්. ඒ කියන්නේ වර්කින් වීසා එකක් හරි රැඳී සිටීමේ බලපත්‍රයක් හරි ඕනි කියලා. ඒක ඕනම රටකට වළංගුයි. අපි ශ්‍රී ලාංකික පුරවැසියෝ විදිහට අපි ලංකාවේ ඉන්නවා නම් අපිට ජාතික හැඳුනුම්පත වගේ අපි ඉතාලියට ආවම අපි ඉතාලිය ඇතුලේ නීත්‍යානුකූල රාමුව තුළ අපි නීත්‍යානුකූල පුද්ගලයෙක් විදිහට අපි සමාජය තුළ ඉන්න ඕනේ. එතකොට අපිට පෙර්මිසෝ ඩි සෝජෝර්නෝ එකක් තියෙනවා කියන්නේ අපි නීත්‍යානුකූල පුද්ගලයෙක් කියන එක. එතකොට මේ සනතෝරියා එකෙන් අදහස් කරන්නේ මේ වෙනකොට ඉතාලිය තුළ නීත්‍යානුකූල වීමට සුදුසු තරමේ ලියකියවිලි නැති අයට. ඒ කියන්නේ සරලවම කියනවා නම් පෙර්මිසෝ ඩි සෝජෝර්නෝ එකක් නැති අයට සහ යම්කිසි ප්‍රශ්න මත රැකියාවේ ප්‍රශ්න මත නීත්‍යානුකූල වීමට යම්කිසි බලපෑමක් තියෙන කට්ටියකට රජය විසින් පොදු සමාකාලයක් යටතේ දෙනවා නීත්‍යානුකූල වීමට අවසරයක්. ඒකට තමයි සනතෝරියා එකක් කියලා කියන්නේ. ඩෙක්‍රේතෝ ෆ්ලූසි එකක් කියන්නේ ඉතාලියෙන් පිට ජීවත් වෙන අයට ඕනම රටක අයට යම්කිසි කෝටා ක්‍රමයකට රට ඇතුළට එන්න රැකියා කරන්න අවස්ථාව සලසන එකට තමයි ඩික්‍රේතෝ ෆ්ලූසි එකක් කියලා කියන්නේ. ඒකට ඉතාලි රජය විසින් යම්කිසි නීති ප්‍රමාණයක් සම්මත කරලා යම්කිසි කෝටාවක් වාර්ෂිකව හෝ අවුරුදු දෙකෙන් දෙකට හෝ නිකුත් කරන්න ඕනේ. මේ අවුරුදු වලට ඉතාලිය ඇතුළට එන්න පුළුවන් පුද්ගල සංඛ්‍යාව මෙච්චරයි. මේ අංශ යටතේ රැකියා කරන්න පුළුවන් කියන එක. අපි ඊට පස්සේ බලමු සනතෝරියා එකක් ආවහමත් නීති විරෝධීව ඉන්න නීත්‍යානුකූල නැති ඕනම කෙනෙක්ට ඩොකියුමන්ට් හදන්න පුළුවන්ද කියලා. ඒකෙත් කෙටිම පිළිතුර නැහැ. සනතෝරියා එකක් එනකොට සාමාන්‍යයෙන් එයාලා කොන්දේසි දානවා. සනතෝරියා එකකදී ඔයාලට මතකද 2020 ආපු සනතෝරියා එකේදී කොන්දේසි දැම්මා නිශ්චිත වර්ෂයක් දාලා ඒ දිනට පෙර ඉතාලියට ඇතුළත් වෙච්ච කට්ටිය කියලා. ඒ විදිහට සනතෝරියා එකක් ආවහමත් අපිට ඒ නීති රෙගුලාසි වලට ඇතුළත් වෙනවා නම් තමයි අපිට නීත්‍යානුකූල රැඳී සිටීමේ බලපත්‍රයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි නැවත පොඩ්ඩක් බලමු ඩික්‍රේතෝ ෆ්ලූසි එකක් කියන එකට මම ඔයාලට කිව්වා සාමාන්‍යයෙන් ඉතාලිය ඇතුළට නීත්‍යානුකූලව ඇවිල්ලා රැකියා කරන්න පුළුවන් රජයෙන් නිකුත් කරන කෝටා එකක් යටතේ ඇතුල් වීමට අවසරයක් දෙන නීති ක්‍රමවේදයට තමයි ඩික්‍රේතෝ ෆ්ලූසි එකක් කියලා කියන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් ඉතාලිය ඇතුලේ ඉන්නවා සේවා යෝජකයෙක්. ඔහුට යම්කිසි අවස්ථාවක සේවකයන්ගේ හිඟතාවයක් හෝ අලුතෙන් සේවකයන් බඳවා ගැනීමට අවශ්‍ය වුණාම ඔවුන්ට හැකියාව තියෙනවා මේ ඩික්‍රේතෝ ෆ්ලූසි එක යටතේ අයදුම්පතක් යොමු කරලා ඒ රජයේ ආයතනයට තමන් වෙනුවෙන් තමන්ට අවශ්‍ය කම්කරුවෙකු විදේශයකින් ගෙන්වා ගන්න. ඒක සාමාන්‍යයෙන් වෙනවා ඍතුමය සහ ඍතු නොවන රැකියා ගණයට අයිති වෙලා සෙක්ටර්ස් දෙකකට යටත් වෙලා තමයි ඒකට අපිට ඇප්ලිකේෂන් එකක් දාලා කෙනෙක්ව ගන්න පුළුවන් වෙන්නේ. අපි ඊට පස්සේ සේවා යෝජකයෙක් ඒ බලය සහිත ආයතනයට අයදුම්පතක් යොමු කරාම මට මේ සේවකයෙක් ගෙන්ව ගන්න ඕනේ කියලා ඊට පස්සේ ඉතාලි රජය විසින් නුල් ඔස්ත එකක් ලබා දෙනවා. ඒ නුල් ඔස්ත එක අපි අදාළ රටේ ඉතාලි තානාපති කාර්යාලයට බාර දීලා ලීගලයිසේෂන් වැඩ කරලා ට්‍රාන්ස්ලේෂන් වැඩ කරලා අවශ්‍ය අනෙකුත් වැඩ කටයුතු ටික කරලා ඉවර වෙලා අපිට પાස්පෝර්ට් එකට වීසා එකක් යොමු කරගන්න පුළුවන්. ඊට පස්සේ වීසා එක ආවට පස්සේ අපිට ඒ වීසා එක මාර්ගයෙන් ඉතාලියට ඇතුළත් වෙලා ඒ සේවා යෝජකයා අපිට අයදුම්පත බාර දෙන අවස්ථාවේ ඉදිරිපත් කරපු රැකියා කොන්ත්‍රාත්තුව අත්සන් කරලා ඉවර වෙලා අපිට පුළුවන් මේක රැඳී සිටීමේ බලපත්‍රයක් එහෙම නැත්නම් රැකියාවක් කිරීම සඳහා වන පෙර්මිසෝ ඩි සෝජෝර්නෝ එකක් විදිහට පරිවර්තනය කරගන්න. ඒක තමයි පළවෙනි පෙර්මිසෝ ඩි සෝජෝර්නෝ එක වෙන්නේ. ඊට පස්සේ ඔබට මේක අවුරුද්දකට ලැබෙන්න පුළුවන්, දෙකකට ලැබෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබ මේ ඉතාලියේ නීත්‍යානුකූලව රැකියාවක් කරන්න සහ ඉතාලියේ පදිංචිය ලබා ගන්න සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවා. මම මෙතන කියන්නම් ඔයාලට කාරණා දෙකක් විශේෂ කරලා හයිලයිට් කරලා ගොඩක් දෙනෙක් වැරදියට තේරුම් ගන්නවා සනතෝරියා එකක් ආවහම හැමෝටම ඩොකියුමන්ට් හදන්න පුළුවන් කියලා නීති විරෝධීව ඉන්න. ඒකට කෙටි උත්තරේ නැහැ. කොන්දේසි වලට යටත්ව ඒක කරගන්න පුළුවන්. ඒ වගේම සනතෝරියා එකක් කියන්නේ දැනට ඉතාලිය තුර ටෙරිටෝරියෝ නැෂනල් එක තුල සිටින කෙනෙක්ට නීති විරෝධීව සිටින කෙනෙක්ට නීත්‍යානුකූල වීම සඳහා දෙන විශේෂ අවසරයක්. ඒ වගේම ඩික්‍රේතෝ ෆ්ලූසි එකක් කියන්නේ ඉතාලියෙන් පිට සිටින කෙනෙක්ට ඉතාලියට ඇතුළු වීම සඳහා දෙන විශේෂ රැකියා අවස්ථාවක්. එහෙම නැත්නම් විශේෂ අවසරයක්. අපි දැන් බලමු අන්තිමටම සනතෝරියා එකක් ආවේ කොයි කාලෙද කියලා. අන්තිමටම සනතෝරියා එකක් එන්නේ 2020 කොවිඩ් තිබ්බ කාලේ. ඒක ඩික්‍රේතෝ රිලාන්චෝ කියන නීතිය යටතේ ආර්ටිකල් 103 යටතේ තමයි ඒ රෙගුලරිසාසියෝන් එක කරේ.
ඒකෙන් අරමුණ උනේ අපිට ඒ දවස්වල විශේෂයෙන්ම ඔකට කතා වුණා. මොකද කොරෝනා වසංගතය ආවම මේක වසංගතයක් හින්දා ඉතාලි රජය ඒ අවස්ථාවේ හරියටම නිශ්චිත රෙකෝඩ් එකක් තිබ්බේ නැහැ තමන්ගේ රට තුල කොච්චර මිනිසුන් ප්‍රමාණයක් ඉන්නවද, ඒකෙන් කොතරම් ප්‍රමාණයක් නීති අනුකූලව රැඳිලා ඉන්නවද සහ ඩොකියුමන්ට් එකක් තියෙනවද කියලා. එතකොට මේ වසංගත තත්ත්වය පාලනය කිරීමට උදව් වෙන විදිහට තමයි මේ සනතෝරියා එක ගෙනාවේ. මොකද එතකොට ඔයාලා දන්නවා කොරෝනා වෛරස් එක ආවට පස්සේ හැමෝටම එන්නත් දෙකක් තුනක් ගහන්න ඕනේ. එතකොට එයාලට යම්කිසි අවබෝධයක් තිබ්බේ නැහැ අපි කොච්චර දේවල් වලින් රජයෙන් මුදල් වෙන් කරන්න ඕනේද. මේක ඇතුළේ ඇත්තටම කවුන්ට් එකක් තිබ්බේ නැහැ මිනිස්සු කොච්චර හිටියද කියලා. ඒක විශේෂ කරගෙන තමයි 2020 අවුරුද්දේ සනතෝරියා එකක් ආවේ. අපි බලමු දැන් මේ සනතෝරියා එකක් සහ ඩික්‍රේට් ඔෆ් ෆ්ලූසි එකට අදාළව අපි කොහොමද වෙරිෆයිඩ් සෝස් වලින් තොරතුරු හොයාගන්නේ කියලා. ඔයාලා ගොඩක් වෙලාවට දන්නවා මේ වගේ දෙයක් ආවහම Facebook එක හරහා WhatsApp එක හරහා සහ විවිධ group හරහා තොරතුරු හුවමාරු වෙනවා. ඒ කියන්නේ මිනිස්සුම කුලප්පු කරනවා. මිනිස්සු කුලප්පු කරලා ඉවරලා ඉස්සෙල්ලාම සල්ලි ඉස්සර කරගෙන මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න, වීසා වලට ගණන් තීරණය කරන්න ලක්ෂ 50යි 60යි කියලා කතා යවල ඉවරලා මිනිස්සුන්ගේ සල්ලි ගසා කෑමේ දේවලුත් මේ අතර වෙනවා කියලා අමතක කරන්න එපා. එතකොට ඔයාලට ඒ වගේ වෙලාවක කරන්න පුළුවන් පළවෙනි දේ තමයි මෙහෙම නීතියක් නිකුත් වුණාට පස්සේ ලංකාවේ වගේ මෙහෙත් ගැසට් කරනවා. අපිට ඕන ගැසට් එක ආශ්‍රයෙන් කොන්ත්‍රෝලාරය කරන්න පුළුවන් මෙහෙම නීතියක් තියෙනවද, කොන්දේසි මොනවද, කොයි කාලවල ඉඳන්ද ඒක බලාත්මක වෙන්නේ කියලා. ඒ වගේම මිනිස්තේරෝ දෙල් ඉන්ටර්නෝ එක හරහා අපිට මේ තොරතුරු වෙරිෆයි කරගන්න පුළුවන්. මිනිස්තේරෝ දෙල් ලබෝරෝ එක හරහා, ඒ වගේම ප්‍රිෆෙක්තුරා වලට සම්බන්ධ වෙබ් අඩවි වලින් අපිට මේ සම්බන්ධව තොරතුරු හොයාගන්න පුළුවන් සහ ඒවා නිවැරදිද කියලා තහවුරු කරගන්න පුළුවන්. ඊළඟ වැදගත්ම දේ තමයි ඔබ අපි සාමාන්‍යයෙන් ඉතාලිය හෝ වෙනත් විදේශ රටකට තමන්ගේ ලංකාව ඉඳන් යන්නේ මැච් එකක් ගහන්න කෙලින්ම කිව්වොත් එතකොට අපි පුරුදු වෙන්න ඕනේ හැම වෙලාවෙම වගකීම් සහගතව වැඩ කරන්න. අපිට හම්බෙන තොරතුරු හැම වෙලේම හරි කියලා හිතන්න එපා. ඔබත් හැම වෙලේම උත්සාහ කරන්න නිතර මේ තොරතුරු පරීක්ෂා කරලා ඒ වගේ නිවැරදිභාවය සහ ඒ තොරතුරු එන මූලාශ්‍ර මොනවද කියලා බලලා තමන් මේ වැඩ කටයුතු කරන්න. මොකද අපි හැම වෙලේම මුදල් එක ගනුදෙනු කරනකොට අන්තිමට ඔබට කාලයක් නාස්ති වෙලා ඔබේ අතේ තියෙන මුදලුත් නාස්ති වෙලා අන්තිමට ඉතාලියට නෙමෙයි ලංකාවෙන් පිට කොහෙටවත් යන්න වෙන්නේ නැති තත්වයකටම පත් වෙන්න පුළුවන් මේ වගේ දේවල් හොයලා බලන්න නැතුව කරන්න ගියොත්. අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.